ඩොක්ටර් 1 hour permission ගත්තා ජිම් එකට ගිහිල්ලා යන්න. එහෙනම් ඔයා ටොයිලට් එකට වඩා භයානක තැනට යන්න යන්නේ. එයි ඩොක්ටර්. දැන් අලුත් රිසර්ච් එකකින් ටොයිලට් සීට් තියෙනවානේ. ටොයිලට් සීට් ඒකට වඩා 362 ගුණයක් බැක්ටීරියා විස බීජ තියෙනවලු ජිම් වල තියෙන එක්විප්මන්ට් වලින්. ඒක තමයි මම කිව්වේ. අයියෝ ඩොක්ටර් එහෙනම් මං ජිම් එකට යන්න හොඳ නැද්ද? යන්න පුළුවන් පුතා. මෙහෙමයි. මේ 4 ස්ටෙප්ස් එක ඔයා ෆලෝ කරලා යන්න. පළවෙනි එක අත ක්ලීන් කරගන්න. ජිම් එකට යන්න කලින් ජිම් එකට ගිහිල්ලා ආපුවා සැනිටයිසර් දාලා අත ක්ලීන් කරන්න. එහෙනම් අත ක්ලීන්. එහෙනම් බඩු ජිම් එකේ තියෙන එක්විප්මන්ට් එක හොඳ වයිප් දාලා ක්ලීන් කරන්න නැත්නම් කරන්න කියන්න. දෙවෙනි එක හරි. තුන්වෙනි එක ජිම් සෙල්ලම් කරනකොට ෆේස් ටච් කරන්න එපා. එක්විප්මන්ට් එකත් එක්ක ෆේස් ටච් කරගන්නත් එපා. දැන් තුන්වෙනි එකත් හරි. හතරවෙනි එක ජිම් එක ඉවරයිනේ. චෙට් කරලා බෙඩියෙන් කතා කරගෙන ඉන්න නැතුව ෂවර් කරගන්න. අඟ පුරාම ක්ලීන් කරගන්න. ඔයාට ජිම් එකේ යන්න පුළුවන්. මෙහෙමයි. මෙච්චර හෙල්ත් ටිප් එක දැනගත්තොත් ජිම් ප්‍රැක්ටිස් උත් හොඳට දැනගන්න ඕනේ. ඒකත් හරියට බලලා හෙල්ත් ටිප් උත් ෆලෝ කරලා ජිම් එකට යන්න පුළුවන්.